නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. වාසනාවන්ත සදහැවත් පිංගතුනේ, බාරහාර වීම කියන එක අදටත් කොයිතරම්නම් තියෙනවද? දෙවියන්ට විවිධාකාර විදිහේ බාරහාර වෙන මිනිස්සු ඉන්නවා. කිසිම නුවණින් කල්පනාවක් කිරීමක් නැතුව ඔහේ බාරහාර වෙන මිනිස්සු ඉන්නවා. මේ වැඩේ කරලා දෙනවා නම් කුකුල් බිල්ලක් දෙනවා. මේ වැඩේ කරලා දෙනවා නම් එළුවෙක් බිලි දෙනවා. මේ වැඩේ කරලා දෙනවා නම් ගම් කුකුල් බිත්තර මෙච්චරකින් බිලි දෙනවා. මේ වගේ විකාර දේවල් බාරහාර විදිහට මිනිස්සු සිද්ධ කරනවා. අදටත් තියෙනවා. ඇතැම් ආගමික පරිසරවල තියෙනවා කෙලින්ම සතුන්ම මරලා තමන්ගේ අතින්ම සතුන් මරලා බෙදිදීම. බාරහාර. මේ බාරහාර කියන ඒවා අනුවන ජනයා අතීතේ පටන් කරගෙන ඇවිල්ලා තියෙන ඒවා. අද අපි ඉගෙන ගන්නේ නුවණ වැඩෙන බෝසත් කතාව විදිහට ආයාචිත භත්ත ජාතකයේ දෙවියන්ට බාරහාර වෙච්ච මිනිසුන්ගේ කතාව. මේ බාරහාර කියන ඒ වගේ හැබෑ ස්වභාවය, ඇත්ත తত্ত্বය මොන වගේද කියන එක මේ ජාතක පොතින් හරි ලස්සනට තේරුම් ගන්න පුළුවන්. නුවණින් කල්පනා කරන්නේ නැතුව අනිත් අයෝ කරන්නම් වාලේ ඔහේ බාරහාර කරන අයට මේ ජාතක කතාවේ පණිවිඩය හරි වටිනවා. බුදුරජාන් වහන්සේ මේ ආයාචිත භත්ත ජාතකයේ දේශනා කරපු නිසා බාරහාරයක් හරියට කරන්නේ කොහොමද? එහෙම නැත්නම් බාරහාරයක ආශිර්වාදයක් ලැබෙන විදිහට ඒ බාරහාරය කරන්නේ කොහොමද කියලා අපිට හරි පැහැදිලිව ඉගෙන ගන්න ලැබෙනවා. ජාතක පොත දේශනා කරද්දී භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ සැවැන්නුවර දෙවුරන් මහ වෙහෙරේ. ඒ කාලේ සැවැන්නුවර මිනිස්සුන්ගේ පුරුද්දක් තිබුණා බාරහාර වලට බිලි පූජා දෙන්න. දරුවාගේ විවාහේ හරියන්නේ නැත්නම් බාර වෙනවා. අහවල් කාලේ වෙනකොට විවාහේ හරි ගියොත් එහෙම කුකුලෙක් බිලි දෙනවා. එක්ක කුකුල්ලු මෙච්චරක් බිලි දෙනවා. එළුවෝ බිලි දෙනවා. එළුවෝ මෙච්චරක් බිලි දෙනවා. බාර වෙනවා. මගේ රස්සාව තාම හරි ගියේ නැහැ. රස්සාව හරි ගියොත් එහෙම මේ විදිහේ බිල්ලක් දෙනවා. ආන් එහෙම බිලි පූජා බාරහාර විදිහට අරගෙන තියෙනවා. අදත් එක එක නාටකම් තියෙනවා බාරහාර විදිහට. බාරහාර ඔප්පු කරනවා කියලා ඇතැම් වෙලාවට මිනිස්සු නොයෙකුත් අමනුස්ස බලවේග වලට පොරොන්දු වෙනවා. අවසානයේ ඒ පොරොන්දු මේ සංසාර ගමනේ භයානක ඉරණම් Tamanට උරුම කරලා දෙනවා. සමහර නීච අමනුෂ්‍යයන්ට ඔය දේවාල ගුබ්බයන් ඇස්සේ රිංග නීච අමනුෂ්‍යයන්ට බාරහාර වෙනවා. ඒ අමනුෂ්‍යයන්ගේ බාරේ හරියට ඔප්පුුනේ නැත්තම් එක්ක ওই බාරහාරෙත් එක්ක පටලැවුණාට පස්සේ සමහරලාවට පාතාලෙත් එක්ක පටලැවුණා වගේ ආයෙ ගැලවිලා නැහැ. සංසාරේ සමහරලාවට Tamanට ඒකම ශාපයක් වෙනවා. ඒ නිසා හරියට පරිස්සම් වෙන්න ඕනේ. මේ බාරහාර Taman නිකන් සෙල්ලමකට වගේ අද සමහරලාවට ගණන් ගන්නේ නැහැ. රුපියලක් 2ක් රුපියල් 10ක් පඳුරක ගැට ගහලා ඔහේ බාරහාර වෙනවා. අපි සමහර ස්ථාන වලට යනකොට අපි දැකලා තියෙනවා මේ පූජනීය ස්ථාන. ඒ තැන්වල මේ පඳුරු ගැට ගහන්න වෙනම පඳුරු කණු හදලා තියෙනවා. ඒ කණුවේ කණුව වහගෙන දහස් ගාණක් ලක්ෂ ගාණක් අර රෙදි කැලි වලින් පඳුරු ගැට ගහලා. අපිව දකින්නකොට කල්පනා කරලා තියෙනවා අපි මේ හැම එකකම තියෙන්නේ මිනිසුන්ගේ මොකක් හරි ප්‍රශ්නයක් මේ තියෙන්නේ. ප්‍රශ්නේ විසඳලා දෙන්න කියලා පඳුරක් ගැට ගහලා මොන වගේ බාරහාර වුණාද කියලා කවුද දන්නේ? බලන්න සැවැන්නුවර තිබුණා. සැවැන්නුවර මිනිස්සු මොන කටයුත්ත කරන්න ගියත් මේ බිලි පූජා වෙනුවෙන් බාරහාර වෙන පුරුද්දක්. ඇතැම් වෙළඳ පිරිස් වෙළඳාම් පිණිස ඈත පළාතකට යන්න සූදානම් වෙද්දී ඒ ගමනට කලින්ම දෙවියන්ට බාරයක් එනවා. ඔය එක ගස් ළඟට ගිහිල්ලා බාර වෙනවා. අනේ දෙවියනේ මේක අපිට කරලා දෙන්න. මේ ගමන මේ කිසි කරදරයක් නැතුව අපි නිරුපද්‍රිතව මේ ගමන ගිහින් ආවොත් අපි මෙතන එළුවෙක්ව බිලි දෙනවා. එළුවෙක් බිලි දීලා මේ රුක්සේ කඳ එළුවාගේ ලෙයින් නාවනවා. ඕන් ඔය වගේ මේ බාරහාර තමයි ඒ කාලේ මිනිස්සු වෙලා තියෙන්නේ. අදරක් ගමන් බිම යන්න කලින් එහෙම බාරහාර වෙන මිනිස්සු ඉන්නවා. එක බාරහාර. එක අවස්ථාවක අපේ ස්වාමීන් වහන්සේ නමක් විභාගය ලියන්න පෙර ඒ අම්මා දේවාලයට එකතු කරගෙන ගිහිල්ලා
විශේෂයෙන් බාරහාර වෙලා තියෙනවා. ඒ බාරහාර ඔක්කොමත් එක්ක මේ පෑන් ටික විභාග ලියන පෑන් ටික පාවිච්චි කරන අනිකුත් ওই පාසල් උපකරණ ටික සතියක් දෙවියන්ට බාර දීලා ආවා. බාර දීලා ඇවිල්ලා දැන් විභාගේ හෙට කියලා තමයි අම්මා දේවාලයට ගිහිල්ලා ඒ ටික අරන් ආවේ. ඕන්න දේව මේ උදේ විභාගෙට පිටත් වෙලා යන්න හදනකොට කිව්වා පුතේ මේ විභාගෙට ගිහිල්ලා මේ දෙවියෝ ළඟ තිබ්බ පෑන මේ පෑනින් ඒ වෙලාවේ ක්ලිප් එක කරලා ලියන්න පටන් ගනි. ඉතින් මේ ස්වාමීන් වහන්සේත් ගිහිල්ලා විභාගේ ශාලාවේ වාඩි වෙලා පේපර් එකත් බෙදනකන් ඉඳලා අර දෙවියෝ ළඟ සතියක් තිබ්බ පෑනේ ක්ලිප් එක කරලා ලියන්න පටන් ගත්තා. පෑන ලියෙන්නේ. අවසානයේ විභාග ශාලාවේ හිටපු ඒ ශාලාව බාර ගන්න කෙනාට කතා කරලා වෙනම අය පෑනක් ඉල්ලගෙන ඕන බාරහාරවල හැබෑ ස්වභාව. ඔය වගේ මිනිස්සුන්ගේ ජීවිත කොච්චර අසරණ වෙනවද? මෙච්චරයි ගාන කිව්වොත් ඉතින් ඒ ගාන ගෙවන්න ඕන. සමහරවිට ඒ වියදම් කරන මුදලින් Tamanට බොහොම සාර්ථකව Tamanගේ කටයුත්තක් කරන්න පුළුවන්. කිසි තේරුමක් නැති දේවල්. දුරද්දිකක් හිතන්නේ නැතුව ඔහි අන්ධ විශ්වාසිකින් යුක්තව බාරහාර වෙන ජීවිත, ඒ බඳු අසරණ ජීවිත කොච්චරක් අදක් තියෙනවද? ඉතින් භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු කාලෙත් මේ බාරහාර වෙනවා. ඉතින් ඒ බාරහාර ඔප්පු කරන්න ගියාට පස්සේ ඒ තැන්වල බිලි පූජා කරනවා. ඔව් ඔක්කොම කිරීගෙන ගිහින් තියෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ දෙවුරන් විහෙරේ වැඩ ඉන්න කාලේ භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතේ වඩිද්දි ඒ භික්ෂුන්ට උදෑසනම එළුව මරණ සද්ද ඇහෙනවා. උදෑසනම හරක් මරණ සද්ද ඇහෙනවා. උන් විලාප තියෙන සද්ද ඇහෙනවා. මේ ස්වාමීන් වහන්සේලා දවස් කීපයක් මේක අහලා දුක හිතිලා හොයලා බැලුවා මේ ගැන. මොකෝ අනේ මේ සත්තුන්ව මෙහිම මරන්නේ. එතකොට ස්වාමීන් වහන්සේලාට දැනගන්න ලැබුණා මේ මිනිස්සු බාර ඔප්පු කරනවා. බාර ඔප්පු කරන්ට තමයි අහිංසකයන්ගේ ජීවිත මේ මෙරි මෙරි යන්නේ. හරි අනුකම්ප හිතුණා, හරි දුක හිතුණා මේ ස්වාමීන් වහන්සේලාට. භාග්‍යතුන් වහන්සේගේ ළඟට ගිහින් මේක සැලකලා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මිනිස්සු නොයේක් ප්‍රාර්ථනා බලාපොරොත්තු තියාගෙන ඒවා ඉෂ්ට වෙන්න කියලා ඕන්න බාරහාර වෙනවා දෙවියන්ට. එක එක ගස් ළඟ බාරහාර වෙලා ඒ බාරහාර විදිහට ඔප්පු කරන්න බලාපොරොත්තු වෙන්නේ බිලි පූජා. අනේ ස්වාමී හරියට ගස් මුල සත්තු මැරෙනවා. මේ වගේ දෙයකින් ස්වාමීනි මිනිසුන්ගේ ජීවිතේට යහපත සැලසෙයිද? තමන්ගේ දරුවාගේ විවාහේ හරියන්ට කියලා තව කෙනෙකුට වෙහෙසක් දෙන දෙයකින් බාරහාරයක් වෙලා ස්වාමීනි එයාලට ඒක හරියයිද සරු වෙයිද? තමන්ගේ ඥාතියෙකුට දීර්ඝායුෂ ලැබෙන්න කියලා තව සතෙක්ව මරනවා. සතෙක් මරන්න බාරහාර වෙනවා. ස්වාමීනි ඒක එයාලට යාදෙයිද? ඒකින් ජීවිතේට යහපතක් වෙයිද? කියලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කළා. සියල්ල දන්නා සියල්ල දක්නා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔවැනි ලාමක දේවල් ඉස්සරත් සිද්ධ වුණා. මිනිස්සු තමන්ගේ ලාභ අපේක්ෂාවෙන් තමන්ට හරියන්ට කියලා අනුන්ට ඔය වගේ නස්පැත්ති කරන දේවල් අතීතෙත් තිබුණා. ඊටාම ඈත අතීතේ එක්තරා ගමක හිටියා බොහොම අහිංසක අසරණ මිනිස්සෙක්. මේ මිනිස්සයා ඒ ගේ ඉස්සරහම තිබුණු සුවිශාල නුගරුකේ යම් දේවතාවෙක් ඉන්නවාය කියලා ඒ දේවතාවාට නිරන්තරයෙන් පුද පූජා දක්වනවා. දවසක් මේ මිනිසයාට දුර ඈතක වෙනදාම් පිණිස ගමනක් යන්න යෙදිලා. ගමන යන්න කලින් මේ මිනිසයා බැලුවා අනිත් මිනිස්සු කොහොමද ගමන් බිමන් පිටත් වෙන්න කලින් කරන්නේ. එතකොට මේ මිනිසයාට දැනගන්න ලැබුණා මේ මිනිස්සු බිලි පූජා පිණිස බාරහාර වෙනවා. එදා මේ මිනිසයා තමන්ගේ පිරිසත් එක්ක තමන් මේ වෙනදාම් පිණිස යන පිරිසත් එක්ක මේ නුග ගහ මුලට ආවා. ඇවිත් මේ නුග ගහට අරක්ගත් දෙවියන්ට සත්ත්ව බිල්ලෙන් දානයක් දෙන්න පොරොන්දු වුණා. දෙවියනේ අපි කරදරයක් නැතුව ආපහු මේ ගමන ගිහින් ආවොත් ඕන්න ගිහින් ආපු ගමන් අපි මෙතන බිල්ලක් දෙනවා. ඒ බිල්ල දීලා අපි බාරේ ඔප්පු කරනවා. ඒ නිසා අපිට කරදරයක් නැතුව මේ ගමනේ යන්න ලැබේවා. දෙවියෝ මේ බාරේ බාර ගන්නට කියලා ඔන්න මේ නුගරුක්ෂේ ළඟට ගිහිල්ලා මේ මිනිසයා ඒ විදිහේ දරුණු බාරයක් ගැන කියා හිටියා. එතකොට මේ රුක්ෂේ වෙලාවට හිටියේ මහා බෝධිසත්වයෝ තමයි ඒ කාලේ රුක්ෂ දේවතාවා. බලන්න ඒකත් වෙච්ච හැටි. දැන් අදත් මිනිස්සු ගිහිල්ලා ඔය එක බාරහාර වෙනවා. ඔය තැන්වල සත්පුරුෂයෝ නැහැනේ. නීච බලවේග ගොඩක් වෙලාවට ඉන්නේ. ලාභ සත්කාර කැමති බලවේගී ඉඳලා
ඒ බලවේග අනේ ඉතින් අර මිනිස්යන්ගේ ජීවිතත් එක්ක පටලැවෙනවා. ඊට පස්සේ සංසාර ගමනේ මොන වගේ අනතුරුදායක දේවල් වලට මුහුණ දෙන්න වෙයිද කියලා කවුද දන්නේ? මේ මිනිස්සු දුරදිගක් කල්පනා කරන්නේ නැතුව අනිත් මිනිස්සු කරන්නන් වාලේ පිම්පව් ගැන හැඟීමකින් තොරව මේ බාරේ වෙනකොට අර රුක්ෂයේ හිටපු දේවතාවට දුක හිතුණා. ඒ දේවතාවා මේ මොහොතේම මේ මිනිස්සු ඉදිරියේ පෙනී හිටියා. පෙනී හිටලා මේ මිනිස්සුන්ට කිව්වා සචේ මුංචේ පෙච්ච මුංචේ මුච්චමානෝ හි බජ්ජති නහේවං ධීරා මුච්ඡanti මුත්ති බාලස්ස බන්ධනං ඉඳින් උබලා නිදහස් වන්නේ නම් පරලොවින් නිදහස් වෙයන් නිදහස් වෙන්නම් කියමින් ඔබ බැඳෙන්නේ අකුසලයටයි නුවණැතියෝ නිදහස් නොවේති මෙසි ඔය නිදහස නම් බාලයාගේ බන්ධනයක්මයි ආන් එහෙම කිව්වා. නිදහස් වෙනවා නම් නිදහස් වෙන්න කිව්වා පරලොවින් මේ ජීවිතේ කරන දේවල් නිසා පරලොව ගැට ගැහෙනවා නම් පරලොවේ ප්‍රශ්න හදෙනවා නම් ඒක මොන නිදහසක්ද? මේ ජීවිතේ බිලි පූජා කරලා සතුන් නැසලා පරලොව ගැට ගැහෙනවා ගැට ගැහිල්ලක් නේ. මේ ජීවිතේ හොරකම් කරන්න සමහරු බාරහාර වෙන්නේ හොරකම් සරුවෙන්න. අපි මෙහෙම හොරකමක් කරන්න යනවා මේ හොරකම කාටවත් අහුවෙන්නේ නැතුව ගානට කරගන්න ලැබේවා කියලා බාර වෙනවා. එතකොට බලන්න මේ බාරහාර උනේ මොකේද කියලා? පාපයකට බැඳෙනවා සංසාරේ ශාපයක් වෙන පාපයක්. සමහරව අනියම් සම්බන්ධතා පටන් ගන්න ඉන්නවා. ඒ අනියම් සම්බන්ධතා එහෙම මෙහින් අහුවේගෙන යද්දි දෙන්නම යනවා. දෙන්නම ගිහින් බාර වෙනවා. අනේ මේ අපි මේ පටන් ගත්ත වැඩක් තියෙනවා. මේක අහුවෙන්න එපා කාටවත්. මේක අහුවෙලා අපේ ජීවිතේ නිකන් අපිට මේ කැත නාමයක් හැදෙන්න එපා කියලා. අර පාප කර්මේ රහසේ කරගෙන යන්න දෙවියන්ගෙන් උදව් ඉල්ලනවා. බලන්න මේ කොච්චර නීචද කියලා. පෞල් පිටින් හැඳි ගෑවිලා යන්න කියලා දෙවියන්ට බාර වෙනවා. අර අසවලුන්ගේ පුතා අන්න විභාගයේ සමත් වෙලා ශිෂ්‍යත්වයක් ලැබිලා ඒ ශිෂ්‍යත්වය ලැබිච්ච කොල්ලා දැන් රට යන්න ලැහැත්ති. ඔය කොල්ලාගේ ගමන කඩා කප්පල් වේවා කියලා බාර වෙනවා. බලන්න අකුසල් වලට බැඳෙන්නේ. අසවලාගේ ඔය ගේ හදාගෙන යන වැඩේ ඔය අලුතින් පටන් ගත්ත ගේ හදාගෙන යන වැඩේ මගදී කඩා කප්පල් වේවා කියලා බාරහාර වෙනවා. කොච්චර තියනවද මේ වගේ කරුණු කාරණා අපි කොච්චර අහලා තියනවද පින්වතුනි? මේ පින්වතුන්ලත් අහලා ඇති. මිනිස්සු ඒ වගේ පින් කුසල් ගැන කිසි හැඟීමකින් තොරව ඔහේ බාරහාර වෙන්න ගිහිල්ලා කොච්චර පටලැවිලි වල පටලැවෙනවාද? ඒකයි බෝධිසත්වයෝ කිව්වේ මේ උඹලා නිදහස් වෙනවා නම් පරලොවින් නිදහස් වෙයන්. නිදහස් වෙන්නේ මේ කියමින් උඹලා බැඳෙන්නේ අකුසලයටයි. නුවණැතියෝ නිදහස් නොවේති මෙසේ. ඔය නිදහස නම් බාලයාගේ බන්ධනයක්මයි. ඕනොම ඇත්ත කියලා දුන්නා. අද උනත් නුවණ තියෙන මිනිස්සුෙකුට මේක හොඳටම ප්‍රමාණවත්. තමන්ගේ ජීවිතේ කළ යුත්තේ මොකද්ද? නොකළ යුත්තේ මොකද්ද කියලා අඳුන ගන්න. තෙරුවන් සරණ ගියපු කෙනෙකුට පුළුවන් බාරහාර වෙන්න. ඒ තෙරුවන් සරණ ගියපු කෙනෙක් කොහොමද බාරහාර වෙන්නේ? තමන් හොඳට තෙරුවන් සරණේ පිහිටලා නිති පන්සිල් ආරක්ෂා කරගෙන පොය උපෝසතේ ආදියත් රැකගෙන එයා ජීවිතේ ගත කරනවා නම් එයාගේ ජීවිතේට සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ගේ උපකාරය ලැබෙනවමයි. ඒ නිසා එයා උපකාරයක් ඉල්ලන්න සුදුසුයි. මුලින්ම හදාගත යුතු දේ තමයි දෙවියන්ගෙන් උපකාරයක් ඉල්ලන්න සුදුසුකම. ඒ සුදුසුකම හදාගන්න ඕන. තමන් හොඳට තෙරුවන් සරණේ පිහිටන්න ඕන. මොකද අපිට මේ සාමාන්‍ය මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සුන්ට නම් බොරුවට පෙන්වන්න පුළුවන්. මාත් ඉතින් තෙරුවන් සරණ ගියපු කෙනෙක් කියලා පෙන්වන්න පුළුවන්. නිකන් තෙරුවන් සරණ ගියා වගේ පේන්න ඉන්න පුළුවන්. අනිත් අයට කියන්නත් පුළුවන් අපි නම් ඉතින් තෙරුවන් සරණ ගියපු අයනේ අපි ඒ කාලේ ඉඳලා තෙරුවන් සරණ ගියපු අය කියන්න පුළුවන්. දෙවියොත් එක්ක එහෙම බෑ. දෙවරුන්ට අභ්‍යන්තරේ පේනවා. මෙයා මේ කියන්නේ ඇත්තක්ද බොරුවක්ද සත්‍ය මත පිහිටලාද කතා කරන්නේ? ඒ ඔක්කොම ටික දෙවියන්ට පේනවා. එනිසා දෙවරු මේ මතු පිටින් බලලා මේ පිරුවටේ ඇඳගෙන හිටියාට හෝ එයා නිකන් මේ තෙරුවන් සරණ ගියපු උපාසකෙක් උපාසිකාවක් විදිහට ඇඳලා හිටියට හෝ එහෙම රැවටෙන්නේ නැහැ දෙවිවරු. හොඳට තෙරුවන් සරණ යන්න ඕන. මුළු හදවතින්ම තෙරුවන් සරණ ගිහින් ඉන්නවා නම් එයා සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ගෙන් උපකාර ඉල්ලන්න සුදුසුයි. බලවන්න තෙරුවන් සරණ ගියපු නන්ද මාතා උපාසිකාව උදෑසනින්ම අවදි වෙලා පාරායන වර්ගයේ සජ්ජායනා කරමින් ඉන්නවා. පාරායන වර්ගයේ තියෙන ලස්සන ගාථා නන්ද මාතා සජ්ජායනා කර කර ඉන්නකොට නන්ද මාතාගේ නිවස ළඟින් යනවා වෙසමුණි මහා දිව්‍ය රාජයා. කවුද වෙසමුණි මහා දේව රජු කියන්නේ?
සතරවරන් දෙවිවරු අතරේ අග්‍රම කෙනා. යක්ෂයන්ට අධිපති වෙසමුණි මහා රජුරුවෝ මේ නිවස ළඟින් යමින් ඉද්දී බොහොම වැදගත් කටයුත්තකට යමින් හිටියේ. හැබැයි නන්ද මාතා උපාසිකාවගේ මේ සජ්ජායනාව අහලා නැවතුණා. ආසාවෙන් ශ්‍රවණය කරමින් හිටියා. පාරායන වර්ගයේ සජ්ජායනා කරලා නන්ද මාතා සාදු 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 කියලා නවත්තනකොට නන්ද මාතාවගේ හඬට වඩා මිහිරි හඬකින් ඇහෙනවා සාදු 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 කියලා අනුමෝදන් වෙනවා. එතකොට නන්ද මාතා ඇහුවා කවුද ඔය? කවරෙක්ද ඔය මාගේ සජ්ජායනාව අනුමෝදන් වෙන්නේ? නැගණි මන් නුඹගේ සහෝදරයා. මම වෙසමුණි මහරජුරුවෝ. බලන්ට දෙවිවරු කතා කළේ. දෙවිවරු මොන විදිහටද කතා කළේ? සහෝදරී කියලා. එච්චර සමීප සම්බන්ධතාවයක් ඒ දෙවිවරු හදාගන්නවා තෙරුවන් සරණත් එක්ක. ආටා නාට්‍ය සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේට වෙසමුණි මහා රජුරුවෝ කියනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ ආටා නාට්‍ය ආරක්ෂාව කටපාඩම් කරගෙන ඉන්න භික්ෂුවක් වේවා භික්ෂුණියක් වේවා උපාසකෙක් වේවා උපාසිකාවක් වේවා මේ සිව්වනක් පිරිසට අපි උදව් කරනවා. දෙවිය පොරොන්දුනේ එහෙමයි. දෙවිය පොරොන්දුනේ කාට උදව් කරනවා කියලාද? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසට. මේ සිව්වනක් පිරිස කියලා කියන්නේ තෙරුවන් සරණ ගියපු පිරිසයි. තෙරුවන් සරණ ගියපු පැවිදි පිරිස භික්ෂු භික්ෂුණී. තෙරුවන් සරණ ගියපු ගිහි පිරිස උපාසක උපාසිකා. එයාලට තෙරුවන් සරණ තියෙනවද නැද්ද කියන එක දෙවිවරු මනාකොට දන්නවා. එනිසා දෙවියන්ගේ පිහිට ඉල්ලන්න තියෙන සුදුසුකම මූලික සුදුසුකම තමයි තෙරුවන් සරණ. ඊළඟට සීලවන්තකම. මොකද සීලවන්තකමට දෙවියෝ හරි ආසයි. සිල් රකින්න කෙනාගේ සිල් සුවඳ දෙවියෝ ප්‍රිය කරන දෙයක්. න පුප්ප ගන්ධෝ පටිවාත මේති චන්දනං තගර මල්ලිකාවා. සඳුන් තුවරලා දෑසමන් ආදී සුවඳ මල් ಜಾති තියෙනවා. හැබැයි ඒ සුවඳ මල් ಜಾති වල මල් සුවඳ උඩු සුළඟට හමන්නේ. ඒ මල් සුවඳ දෙවියෝ ආසාවෙන් ආග්‍රහණය කරන්නේ. ඒ වුණත් සතංච ගන්ධෝ පටිමාත වේති. තෙරුවන් සරණ ගියපු සිල් රකින්න සත්පුරුෂයාගේ සුවඳ උඩු හුළඟේ පවා හමාගෙන යනවා. සබ්බා දිසා සත්පුරුෂෝ පවාති. සත්පුරුෂයා වනාහි දස දිසාවම සුවඳවත් කරන්නේ කි. ඒ සුවඳ දෙවියොත් ආග්‍රහණය කරනවා. මෙයා මේ සිල් රකින්න කෙනෙක්. සීලවන්ත තැනැත්තාව දෙවියෝ ආරක්ෂා කරනවා කියලා කියන්නේ එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් තමන්ගේ එකම එක දරු පැටියව ආදරෙන් රකින්නවා වගේ. දේවතානු කම්පිතෝ පෝසෝ සදා බද්‍රහානි පස්සති. දෙවියන්ගේ අනුකම්පාව ලබන කෙනා හැම කල්හි ජීවිතේ යහපතම දකින්නේය. ඒ නිසා පින්වතුනි හොඳට තෙරුවන් සරණේ පිහිටන්ට. තෙරුවන් සරණේ හොඳට පිහිටියොත් ඒ තෙරුවන් සරණේ පිහිටු කෙනාගේ ගුණ කීර්ති රාවය මේ තුන් ලෝකේ පැතිරෙනවා. අපේ මේ ලංකා භූමිය කියලා කියන්නේ ලංකා භූමිය අපේ මුතුන් මිත්තෝ කියලා කියන්නේ ඒ තුන් ලොවේම ගුණ කීර්ති රාවය පතුරවාගෙන හිටපු පිරිස්. ඒ කාලේ අතීතේ හිටියා මහලේ විදුරිදුනාවන් කියලා අමාත්‍යවරයෙක්. මේ අමාත්‍යවරයා හැමදාම රජුරවන්ට උපස්ථාන පිණිස රජමාලිගාවට යනවා. රාජ උපස්ථාන ඉවරලා එනකොට හවස් වෙනවා. හවසට එද්දී මේ අමාත්‍යවරයා කවදාවත් අමතක කරන්නේ නැහැ කියනවා. මහබෝධීන් වහන්සේ වන්දනා කරලා මහසෑය වැඳලා ඉන්න. අනුරාධපුරේ මහබෝධීන් වහන්සේ වැඳගෙන ඊට පස්සේ මහසෑයත් වැඳගෙන තමයි මේ මහලේ විදුරිදුනාවන් තමන්ගේ ගෙදෙට්ට යන්නේ. බෝධීන් වහන්සේ වඳිනකොට මේ මහලේ විදුරිදුනාවන්ට තිබුණා පුත්‍ර ස්නේහයක්. මහබෝධීන් වහන්සේට කියපු නම තමයි මේ තමයි මාගේ ආදර පුතණුවන් වහන්සේ. තමන්ගේ පුතා මහණ වුණොත් එහෙම මහාන වෙච්ච පුතාට තාත්තා ආදරෙන් වදිනවා වගේ මහබෝධීන් වහන්සේ ගැන එහෙම හැඟීමකින් නැන්දේ. මහා සෑය වන්දනා කරන්න යද්දී රුවන්වැලි සෑයට කියලා තියෙන්නේ මේ තමයි මාගේ මුත්තණුවන් වහන්සේ. බොහොම ගෞරවයෙන් මහා සෑය වඳිනවා. ඉතින් දවසක් මහබෝධිය වැඳලා මහා සෑය වන්දනා කරන්න එනකොට මහලේ විදුරිදුනාවන් වැලි මළුව මැදින් යනකොට එකපාර ඇහුණා සද්දයක්. ඒ වෙලාවේ යාන්තම් අඳුර වැටිලා සද්දේ මොකද්ද කියලා හොඳට විපරම් කරද්දී අනේ ඈතින් පේනවා සිවුරු පොරෝගත්ත ස්ත්‍රියකුයි සිවුරු පොරෝගත්ත පුරුෂයෙකුයි ස්වර්ණමාලී මහා සෑයේ වැලි මළුවේ අසත් ධර්ම නීච ක්‍රියාවේ යෙදෙනවා. එතකොට සිවුරු දරාගත්ත දෙන්නේ ඒ මහා නොමනා කටයුත්ත අර වගේ පූජනීය ස්ථානයක කරන හැටි මේ මහලේ විදුරිදුනාන්ට දකින්න ලැබුණේ. අසිරිමත් ඒ අයගේ තිබුණු තෙරුවන් සරණ අසිරිමත්.
අද එහෙමනම් අපි සංඝයා කියලා සරණ ගියේ මේ වගේ එවුන්ද කියලා මහා අරගල හටගන්නේ නැද්ද? අද බලන්න සමහරලාට මාධ්‍ය කරුවන් එහෙම මේ පිරිසිදු භික්ෂු සංඝයා ගෞරවයෙන් සිල් රකින්න භික්ෂුන් අදත් ඉදිද්දී සිල් කඩාගෙන නාඩගම් නටන කිසිසේත් මේ සිවුරකට නොසුදුසු පාපී භික්ෂුන්ව ඉස්මතු කර පෙන්නනවා. මිනිසුන්ගේ සදහැසිතට හානි කරනවා මේ මාධ්‍ය කරන. ඒ සදහැසිතට හානි කරන්නට හේතු වෙන ප්‍රවෘත්තිම උලුප්ප පෙන්නනවා. අද පින්වතුනි තමන්ගේ ශ්‍රද්ධාව රැක ගන්නවා කියන එක නම් ලේසි එකක් නෙමෙයි. මොකද ඒකට උපකාර අඩුයි. අනුපකාර වැඩි. ගොඩාක් තියෙන අනුපකාර. උපකාර කරන්න කීයෙන් කී දෙනා. සත්පුරුෂයෙක්, කල්යාණ මිත්‍රයෙක් මේ ජීවිතය ගැන කියලා දෙනවා. ඒ ජීවිතය ගැන කියලා දෙනකොට කොච්චර හිතට දැනෙනවද ඇත්තනේ මේ ජීවිතේ හැටි මේකනේ කියලා. නමුත් සාමාන්‍ය අසත්පුරුෂ ජන සමාජයට කියවපු ගමන් තමන්ගේ ජීවිතේ මොකද්ද කියලා තමන්ට අමතක වෙන්නේ නැද්ද? අමතක වෙනවා. සාමාන්‍ය ජන සමාජය ඇතුළේ ජීවිතය ගැන කියන්නේ මේක කාපන්, මේක බලපන්, මේක අහපන්, මෙහෙම නටපන්. ඒව කියපු ගමන් තමන්ගේ ජීවිතේට මොකද්ද වෙන්නේ කියන එක තමන්ට නිකම්ම ඔහි කාලේ වටින මනුස්ස ජීවිතයක් පින්වතුනි මේ ලැබිලා තියෙන්නේ. ඒ වටින මනුස්ස ජීවිතේ ලැබුණු මොහොතේ එහි වටිනාකම ගන්නවා කියලා කියන්නේ කාලයෙන් ප්‍රයෝජන ගැනීමයි. හිතන්න මිනිස්සෙකුට මහා ධනස්කන්ධයක් උරුම වුණා. එයා ස්විප් එකක් අරගෙන ඒ ස්විප් එක එයාට ජයමල්ල විදියට ඇදුනා. එයාට දැන් කෝටි ගාණක් මුදල් ලැබිලා. අද කෝටි ගාණක් මුදල් ලැබිලා එයා හෙට මැරුණොත් එයාට ලැබිච්ච මුදලේ වටිනාකම එයා ගත්තද? ගන්න බැරි වුණා. එහෙනම් Tamanට මහා වටිනා දෙයක් ලැබුණාට පස්සේ ඒකෙන් ඵල ප්‍රයෝජන ගන්න නම් ඊට පස්සේ වටිනම දේ මොකද්ද? කාලය. මේ මනුස්ස ජීවිතය කියලා කියන්නේ මහා වටින එකක්. මේ වටින මනුස්ස ජීවිතේ ලැබුණු මොහොතේ අපි ඒකෙන් ඵල ප්‍රයෝජන ගන්නවා කියලා කියන්නේ මොකද්ද? කාලය හරියට පාවිච්චි කිරීම. කාලය අපිට දාගන්න එපා. හොඳට තෙරුවන් සරණේ පිහිටන්ට කාටවත් වෙනස් කරන්න බැරි විදිහට තෙරුවන් සරණේ පිහිටන්ට අර මහලේ විදුරිදුනාවන් මේක තේරුම් ගත්ත ගමන් අපි මේකුන් මේ නීච ක්‍රියාවක් කරනවා නේද කියලා තේරුම් ගත්ත ගමන් අහක බලාගත්තා. ටිකක් ඉස්සරහට ගියා වේදනයි හිතට. එකපාර බීතියක් හටගත්තා. මේ වගේ නීචයෝ සිවුරු පොරවගෙන ඉඳිද්දී මේකුන්ගේ නීච පහත් වැඩ දැකලා මට උතුම් සංගරුවන ගැන මගේ හිතේ සුළු හෝ කිලුටක් හටගත්තොත් හපොයි මේ දුර්ලභ මනුස්ස ජීවිතේ මං අසරණ වෙයි. එනිසා මේකුන්ගේ මේ පහත් වැඩ ඇස් දෙකක් තියෙන හින්දා නෙවෙයි මට පේන්නේ. මේ ඇස් දෙක උන්නේ. එහෙම කල්පනා කළා. බිමට පාත් වෙලා ස්වර්ණමාලී මහා සෑයේ වැලි මළුවෙන් වැලි දෝතක් අතට ගත්තා. ඒ වැලි ඇස් දෙකම ඇරලා ඇස් දෙක ඇතුළට ගහගත්ත කෙනා. ඇස් දෙක ඇතුළට වැලි පිරුණාට පස්සේ ඇස් දෙක පොඩි කළා. ඇස් කැපිලා ඇහි පේන ස්වභාවය නැතුව ගියා. අන්ධ වුණා. එහෙම වැලි මළුවේ කෙළවරකට වෙලා වාඩි වෙලා හිටියා. ඇස් වලින් ලේ ගලනවා. ඔහු වාඩි වෙලා ඉන්නවා. ඔහු සතුටින් ඉන්නවා. මම මගේ තෙරුවන් සරණට සුළු හානියක්වත් කරගත්තේ නැහැ. රෑබෝ වෙනකොට දරුවෝ ඥාතින් ඔහු හොයාගෙන ආවා. සාමාන්‍යයෙන් ඔහු එන පාර දන්නවනේ මහා සෑයට ගිහිල්ලා මහා බෝධිය වැඳගෙන ওই පිළිවෙලට යන්නේ කියලා. ඒ නිසා විච්චර අමාරුන්නේ අඳුන මේ පිරිස එනකොට ඉන්නවා මහා සෑයේ මළුවේ තැනක වාඩිලා ඉන්නවා. අනේ ඇස් දෙකෙන් ලේ ගලනවා දැක්ක ගමන් ඥාතින් අඬලා දොඩලා ඉතින් එකතු කරගෙන ගියා ගෙදෙට්ට. ඇස් දෙක ගෙන්නලා අර ඇහි තියෙන වේදනාව දුරු වෙන්න ඇස් සීතල වෙන්න බෙහෙත් කළා. දැන් මේ බෙහෙත් කළා මහලේ විදුරුදනාවන් යහනේ සතප්පලා ඉන්නවා. රෑ මැදියන් වෙද්දී මහලේ විදුරුදනාවන්ට ඇහෙනවා එකපාරම ඒකුම් කරපු පව් ඒකුන්ට ඔබතුමා මොකටද ඔබතුමාගේ ඇස් දෙක අන්ධ කරගත්තේ කියලා කවුරු හරි සැර දානවා. එතකොට මහලේ විදුරුදනාවන් ඇහුවා කවුද ඔය? කිව්වා මම මේ ඔබතුමාගේ යහනේ ඡත්‍රයට අධිග්‍රහිතව ඉන්න යක්ෂයා. මම තමයි කිව්වා ඔබතුමාගේ යහනේ ඡත්‍රයට අධිග්‍රහිතව ඔබතුමාට ඉෂ්ටකාමී කෙනෙක් විදිහට ඉන්නේ. ඔබතුමාව රකින්න ඉන්නේ මම. මම ඒ යක්ෂයා කිව්වා. එතකොට මහලේ විදුරුදනාවන් අහනවා දැන් ඔබ කොහොමද ඒක දැනගත්තේ? මං ඇස් දෙකෙන් දැක්ක දේ ඔබ කොහොමද දැක්කේ? එතකොට මේ යක්ෂයා කියනවා මම ඉතින් යක්ෂයෙක් නේ මට ඕවා දැනගත්ත හැකි. මං ඔබතුමාට වෙච්ච දේ දැනගත්තා. මහලේ විදුරුදනාවන් කියනවා නීච දේ නීචමයි.
ඒ නීච වූ පහත් වූ අසුචිය තව කෙනෙකුගේ ගාන්න කැමති කෙනෙක් නෙමෙයි මම. ඒ නිසා මම මේක කිසි කෙනෙකුට කියන්නේ නෑ කියලා හිතර ගත් එකක්. දැන් මගේ ළඟම ඉන්න එකෙක් ඒක දැනගෙන යක්ෂය අදින් පස්සේ උඹට මගේ ඡත්‍රේ වසන්ට අවසර නෑ. වහාම ඵලයන්. මාගේ ඡත්‍රේ ආයින්න එපා. උඹ වහාම ඵලයන් කියලා. අර යක්ෂයා වෙනව ගත්තා. බලන්න ඒ කාලේ ඒ තෙරුවන් සරණ මනාකොට පිහිටපු ඒ පුරුෂයන්ගේ හිතක තිබුණු උදාර බව අද ඉන්නේ අයන්ගේ තියෙන නීච බව බලන්න. මොකක් හරි අසික්කිත දෙයක් දැක්කොත් එහෙම ඒක වීඩියෝ කරලා ඒක දස අතේ පතුරන එක නේද අද කරන්නේ. අසුචිය වපුරනවා. අසුචියේ ගන්ධස්තරය යන්නටත් බෙදනවා. අනිත් අයත් හරියට අසුචියකට ඇදෙන නිලමැස්සෝ වගේ ඒවම රස කරනවා. ෂා මේ මෙහිම එකක් අලුත් එකක් මෙන්න ඒකේ අප්ඩේට් එක. නීචයි. තාක්ෂණේ දියුණුයි ජනයා නීචයි. උපකරණ දියුණුයි ජනයා නීචයි. වේගෙන් යන වාහන තියෙන වාහන දියුණුයි ඉන්න මිනිසුන්ගේ හිත නීචයි. බලන්නෙම නෙමෙයිද කියලා. නීචයි. තව කෙනෙකුගේ විපතක් මාකට් කරලා තමන් වැජෙමින් හිතන නීචයෝ. තව කෙනෙකුට වෙන නස්පැත්තියක් මාකට් කරලා තමන්ට පිරිසක් හදාගන්න හිතන නීචයෝ. නීචයි මේ ජන සමාජයේ ගොඩාක්. ඒ ගොඩට වැටෙන්න එපා පින්වතුනි. අපිට තෙරුවන් සරණ මුණ ගැහිලා තියෙනවා. අපිට කල්යාණ මිත්‍ර ඇසුර මුණ ගැහිලා තියෙනවා. අපිට රැකෙන්න අවස්ථා තියෙනවා. අර මහලේ විදුරේන්ද්‍රාවන්ගේ උදාර සිත ගැන යක්ෂයා කොච්චර පැහැදුනාද? ඒ යක්ෂයා යක්ෂ විමනක් ගානේ කියාගෙන ගියා මහලේ විදුරිදුනාවන්ගේ ගුණ. නාග විමනක් ගානේ කියාගෙන ගියා මහලේ විදුරිදුනාවන්ගේ ගුණ. දෙව් විමනක් ගානේ කියාගෙන ගියා මහලේ විදුරිදුනාවන්ගේ ගුණ. දෙවියන්ට මේ ගුණරාවය දැනෙනකොට දෙවියන්ගෙන් ඒ ආරංචිය ගියා බ්‍රහ්මතලය දක්වාම මහලේ විදුරිදුනාවන්ගේ ගුණ. මේ මහ පෘථිවි තලයේ ඉඳලා අකනිටා බඹලෝ දක්වාම මහලේ විදුරිදුනාවන් කියන හදවතින්ම තෙරුවන් සරණ ගියපු ඒ උපාසකයා ගැන කතා වුණා. බලන්න ගුණරාවේ පැතිරී යන හැටි තෙරුවන් සරණමයි සුදුසුකම. ඒ මහලේ විදුරිදුනාවන්ගේ ඡත්‍රයේ හිටපු යක්ෂයා මේ කතාව කියාගෙන යනකොට එක නාරජෙක් මේ යක්ෂයාට කතා කළා. මිත්‍රයා ඔබ මහලේ විදුරිදුනාවන් කියන උදාර පුරුෂයා ළඟ ඉන්න කැමති කෙනෙක් බව පේනවා. ඒ උදෙසා ඔබ සුදුසුයි. ඒ නිසා මිත්‍රයා මං ඔබට දෙන්නම් නාග කඩුපුල් මලක්. මේ නාග කඩුපුල් මල අරගෙන ගිහිල්ලා මහලේ විදුරිදුනාවන් කියන උදාර පුරුෂයාට දෙන්න. ඔබගේ පුතණුවන් වහන්සේට පළඳවන්ට මේ සුවඳ පුෂ්පේ අරගන්ට කියලා දෙන්න. ඒකල ඔබ සමාව ගන්නට මගෙන් ඒ කියවිච්ච වචනෙට මට සමාව වෙන්න මට ඔබගේ ඡත්‍රයේම වසන්ට අවසර දෙන්න කියලා. අනේ එතකොට ඒ යක්ෂයා වර නාග කඩුපුල් මලත් අරගෙන ඒක නාලොවේ දිව්‍යමය නාග කඩුපුල් මල. පුදුම සුවඳක් කියනවා. මේ කඩුපුල් මල අතට දීලා අර යක්ෂයා ওই කතාවම කියලා සමාව ගත්තා. ඊට පස්සේ මහලේ විදුරිදුනාවන් තමන්ගේ ඥාති පුත්‍රයෙකුට කියනවා පුතේ මට මේ සුවඳ කඩුපුල් මලක් ලැබිලා තියෙනවා. පුතේ මට අවශ්‍යයි මාගේ පුතණුවන් වහන්සේට මේ මල පලන්දන්ට මාව එකතු කරගෙන ඵලයන්. දැන් S2 පේන්නේ නැති මහලේ විදුරිදුනාවන්ව අර ඥාති පුත්‍රයා පරිස්සමට එකතු කරගෙන ගියා මහ බෝධිය ළඟට. අනුරපුර උඩමළුවේ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පාද මූලයේ මේ සුවඳ මල තැන්පත් කළා. ඒ සුවඳ මල තැන්පත් කරපු ගමන් මහලේ විදුරිදුනාවන් දැන් කාලයකට බෝපත් ලෙල දෙනවා S2කින් දැක්කේ නැහැ. කාලයකට මහ බෝධීන් වහන්සේව දැක ගන්න බැරුව ගියා දැස අන්ධ වෙලා. එක පාර ඇඬුම් ආවා. බෝධිය ළඟ අඬිමුන් කියනවා බලාපන් මගේ පුතේ මගේ දැස් යුග පෙවුනා නම් අද මේ කඩුපුල් මල මහ බෝධීන් වහන්සේගේ ළඟ පැලඳිලා තියෙන හැටි මට දැක ගන්න තිබුණා නේ කියලා කියවෙනකොටම මහබෝ රජුන්ගේ ආශිර්වාදය දෙවියන්ගේ ආශිර්වාදය මහලේ විදුරිදුනාවන්ට ලැබුණා. ඒ තෙරුවන් සරණ ගියපු උදාර පුරුෂයාට ඒ මොහොතේම නොපෙනී ගියපු ඇස් පේන්න ගත්තා. පින්වතුනි කතාවේ තියෙන හරි පුදුම එකක්. ඒ මහලේ විදුරිදුනාවන් කියන උදාර පුරුෂයා බලවත් වූ තෙරුවන් කෙරෙහි ප්‍රසාදයෙන් යම් සුවඳ මලක් පූජා කළාද ඒ සුවඳ මල අවුරුදු 100 ගාණක් මහ බෝධීන් වහන්සේගේ ළඟ පර නොවී තිබුණා. ඒ මල පර උන්නේ.
හැබැයි පස්සේ කාලෙක මහලේ විදුලි දුනාවන්ගේ පරම්පරාවෙම නීච පුරුතෙක් නීච මුනුපුරෙක් ඇවිල්ලා ඒ පුද්ගලයා බීමත්කමින් ඇවිදින් මහබෝධීන් වහන්සේගේ ළඟ තිබුණු අර මල ස්පර්ශ කළා. ඒ පරම්පරාවෙමයි. ඒ පරම්පරාවේ පුද්ගලයා වෙරිමතින් ඇවිල්ලා අර මල ස්පර්ශ කරනකොටම අවුරුදු 100 ගාණක් පරණ වී තිබුණු ඒ මල එසැනින් පර වෙලා ගියා. ඒ පරපුරේ එකෙක්මයි ඒ උදාර පරපුරේ උතුම් බව නැසුවේ. ඒ නිසා අපි මේවා මේ කතා පුවත් වලින් තේරුම් ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ගොඩාක් දේ තියෙනවා. දෙවියන්ගේ උපකාර ලබන්න සුදුසුකම මූලිකව ඇති කර ගන්නට. බලවත්ව තෙරුවන් සරණේ පිහිටා හොඳට සීලවන්ත ජීවිතයක් ගත කරන්නට, පෝය උපෝසත සීලය ආදී නොපිරිහෙලා ගන්නට, ඒ බඳු කෙනාට දෙවියන්ගේ පිහිට ආශිර්වාදයේ නොඅඩුව තියෙනවමයි. දැන් අද කාලේ ඒවා වරද්දගෙන පටලගෙන තියෙන්නේ. අපි කතරගම මෙහිම යනකොට අපි දකිනවා. කතරගමේ අපගේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ හිඳින කතරගම කිරිවෙහෙර වහන්සේ වැඩ ඉන්නවා. කිරිවෙහෙර වහන්සේ සමීපෙට වෙන්නම තමයි කතරගම දෙවිඳුන්ගේ දෙවොල තියෙන්නේ. ඒ දෙවොල සමීපෙට වෙන්නම අෂ්ටපලරුහ බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා. කතරගම් දේවාලෙට මිනිස්සු යනවා. කිරිවෙහෙර පේන්නෙත් නැහැ. බෝධීන් වහන්සේ පේන්නෙත් නැහැ. අර පළතුරු වටි උස්සගෙන කෙලින්ම යන්නේ දේවාලෙට. කිසි පිහිටක් ලැබෙන්නේ නැහැ. මොකද කතරගම දෙවිඳුන් පොරොන්දු වෙන්නේ මේ ජනයාට පිහිට වෙන්න. කිරිවෙහෙර වන්දනා කරලා කිරිවෙහෙර වහන්සේ වැඳගත්ත පිනත් අරගෙන මගේ ළඟට ආවොත් එහෙම ආන් ඒ කෙනාට මම පිහිට වෙනවා කියලා. කිරිවෙහෙර දිහා බලන්නවත් නැතුව තමන්ගේ මේ වැඩේ කොහොම හරි කරගන්නට කියලා පළතුරු වට්ටි උස්සගෙන කතරගම දෙවිඳුන් ළඟට ගියාට කිසි පිහිටක් ලැබෙන්නේ නැහැ. ඒකට කතරගම දෙවිඳුන් කියලා කියන්නේ තෙරුවන් සරණ ගියපු කෙනෙක්. ඒ නිසා පිහිට ගන්න ක්‍රමය දැනගන්න ඕන. ඒ ක්‍රමේ පළවෙනි දේ තමයි තෙරුවන් සරණේ මනාකොට පිහිටීම. තෙරුවන් සරණේ හෙල්ලෙන්නේ නැතුව මනාකොට පිහිටපු කෙනෙක් තමන්ගේ ජීවිතේට විපතක් කරදරයක් නැස්පැත්තියක් වෙච්ච වෙලාවක පිහිටක් උදෙසා මහා සෑයක් ළඟට ගිහිල්ලා උදාර පිනක් රැස් වෙන විදිහේ බාරයක් වෙන්න ඕන. සෑරජන් වහන්සේට ජීවිතේ පූජා කරලා, තෙරුවනට ජීවිතේ පූජා කරලා, සාදර ගෞරවයෙන් සෑය වැඳලා, පිරිත් සජ්ජායනා කරලා හොඳ පිනක් උපදවන්න ඕන. ඊට පස්සේ දෙවියන්ට සිහි කරන්න ඕන මං තෙරුවන් සරණ ගියපු කෙනෙක්. තෙරුවන් සරණ ගියපු මට මේ වගේ විපතක් කරදරයක් ඇවිත් තියෙනවා. අනේ මේ විපතෙන් කරදරයෙන් මගේ ජීවිතේ හරි වෙහෙසකටපත් වෙලායි තියෙන්නේ. මට මේ වෙහෙස දුරු කරගන්නට දෙවිවරු උදව් කරන්නට. දෙවියන්ට මං අද මේ රැස් කරපු පින අනුමෝදන් කරනවා. මං මහා සෑය වන්දනා කළා. මං එක්කෝ මහ බෝධිය වන්දනා කළා. මං ධාතුන් වහන්සේලා වන්දනා කළා. ඒ වන්දනා කළා මං රැස් කරපු පින මං දෙවියන්ට අනුමෝදන් කරනවා. දෙවිවරු මගේ පින අනුමෝදන් වෙලා මට පිහිට වෙන්න. මට පිහිට වෙන දෙවිවරුනේ මං ඔබ වෙනුවෙන් මේ මහා සෑරජානන් වහන්සේට සුවඳ මල් මෙච්චරක් පූජා කළා. අපි හිතමු සුවඳ මල් 1000ක් පූජා කරලා ඒ මල් පූජාවේ පින මං අනුමෝදන් කරනවා කියලා බාර වෙනවා. අන්න බාර වෙන්නේ කාටද? දෙවියන්ට. කෙබඳු දෙවියන්ටද? පින් අනුමෝදන් වෙන දෙවියන්ට. බිලි පූජා ගන්න මේ අනුන්ගේ ලේබොන ඒ අයට නෙමෙයි. කුකුලෙක්ගේ ලේයින් ගොටු දෙනවා කියලා බාරයක් වෙනවා නම් ඉන්නේ මොකෙක්ද කියලා හිතන්න. තමන් බාරහාර වෙන්න යන තැන තමන්ගේ වැඩේ ඉෂ්ට සිද්ධ කරලා දෙන්න කියලා කුකුලෙක්ගේ ලේ නම් ගන්නේ එතන ඉන්නේ දෙවියෙක්ද හිතන්න. ගම්බිත්තර නම් ගන්නේ එතන ඉන්නේ දෙවියෙක්ද හිතන්න. එහෙම නුවණින් කල්පනා කරන්න දක්ෂ වෙන්න. ආවට ගියාට හැම මිනිස්සයාම එතෙන්ට යනවා. ඒ මිනිස්සුත් යන හින්දා මාත් යනවා කියලා එහෙම ගිහිල්ලා අනවශ්‍ය පටලැවිලි වල පටලැවෙන්න එපා. නිදහස් වෙනවා නම් නිදහස් වෙන්න කිව්වේ පරලොවින්. නිකම් පව් වල බැඳිලා අකුසල් වල බැඳිලා ඊළඟට මේ නීච අමනුස්ස බලවේගات එක්ක බැඳිලා සංසාරේ අනේක ප්‍රශ්න හදාගන්න එපා. මොකද මේ ප්‍රශ්න හදලා දෙන්න ඕන තරම් පිරිසිදි. ප්‍රශ්නේ ලියලා දෙන්න ලේසි කෙනෙක් නෑ පින්වතුනි. ප්‍රශ්න වල බැඳුනට පස්සේ තමන් පව් කරලා පවේ බැඳුනට පස්සේ කවුද පිහිට වෙන්නේ? තමන් අකුසල් කරලා අකුසලේ බැඳුනට පස්සේ කවුද පිහිට වෙන්නේ? නීච අමනුස්ස බලවේගات එක්ක ඔය පුද පඬුරු වලින් ගැට ගැහුනට පස්සේ කවුද පිහිට වෙන්නේ? ඒ අමනුස්ස බලවේගවල 16 බවට පත් වෙයි මැරෙන්න වෙනකොට කවුද පිහිට වෙන්නේ? ඒ නිසා දුර්ලභයි මේ මනුස්ස ජීවිතේ. මේ මනුස්ස ජීවිතය ඇතුලේ හොඳට තෙරුවන් සරණේ පිහිටන්න. තෙරුවන් සරණේ පිහිටා තෙරුවන් සරණ තුල කුසල් වඩමින් යහපතේ හැසිරෙමින්
පින් කර ගනිමින් Taman ජීවිතය ගත කරනවා නම් Tamanට ඒකාන්ත කොට පිහිටක් ආශිර්වාදයක් රැකවරණයක් මේ ජීවිතේට තියෙනවාමයි. තෙරුවන් සරණින් ලැබෙන බලය සුළුපටු බලයක් නෙමෙයි. ඔය සවැත් නුවරම හිටියා එක උපාසක කෙනෙක්. ඒ උපාසක තෙරුවන් සරණ ගිහින් හිටියේ හරි පුදුම සහගත විදිහට. දොහොත් නළලේ තියලා ඒ උපාසක හැමදාම තෙරුවන් සරණ යනවා. මම යාව ජීවං මුළු ජීවිත කාලෙම ජීවිත පරියත්තං මගේ පණකෙන්ද තියෙනකන් බුද්ධං සරණං ගච්ඡාමි බුදුරජාණන් වහන්සේව සරණ යමි. මම ජීවිත කාලෙම මගේ ජීවිතේ පණකෙන්ද තියෙනකන් ධම්මං සරණං ගච්ඡාමි ධර්මයේ සරණ යමි. මම මගේ ජීවිතේ මගේ පණකෙන්ද තියෙනකන් උතුම් සංගරුවන සරණ යමි සංඝං සරණං ගච්ඡාමි කියලා ඕන් ඔහොම තමයි තෙරුවන් සරණ යන්නේ උපාසක. ඒ උපාසකගේ බලවත් සිතේ තිබුණා පුදුම ප්‍රබලත්වයක් තෙරුවන් සරණ නිසා. ඒ ප්‍රබලත්වය සාමාන්‍ය මිනිසුන්ට නම් දැනෙන්නේ නැතුව ඇති. ඒ ප්‍රබලත්වය දැනුණ අමනුෂ්‍යයන්ට. දවසක් මේ උපාසකගේ මිත්‍රයෙක් ඒ ගෙදෙට්ට එනවා. ඒ මිත්‍රයා සාමාන්‍යයෙන් තේරෙන වයසේ ඉඳලාම බලවත් අමනුෂ්‍ය ප්‍රශ්නකින් පීඩාවටපත් වෙලා හිටපු කෙනෙක්. හැම තිස්සෙම මේ අමනුෂ්‍යයා පේන්ට එනවා, මේ අමනුෂ්‍යයා කරදර කරනවා. පුංචි කාලේ ඉඳලා මේ අමනුෂ්‍ය ප්‍රශ්නේ තිබ්බ නිසා එයාට ඒක සාමාන්‍ය එකක් වෙලා තිබුණේ. ඒ අමනුෂ්‍යයා නැති වෙලාවක් නැහැ. ඔන්න ඒ ගෙදෙට්ට ආවා. ගෙදෙට්ට ඇවිල්ලා ඒ ගෙදර සතියක් මෙයා නැවතිලා හිටියා. ඒ සතියෙන් පස්සේ ඔන්න මෙයා දැන් ආපහු තමන්ගේ ගෙදර යන්න පිටත් වෙලා යනකොට ඒ ගම්මානෙන් එළියට එද්දි මෙන්න මෙයාට පේනවා පාර අයිනට වෙන්න තමන්ගේ ඇඟේ ඉන්න ඕන අමනුෂ්‍යයා මග බලාගෙන ඉන්නවා. මොකද මෙයා කලින් ඒ අමනුෂ්‍යයා දැකලා තියෙනවා. ඒ නිසා මෙයා දැක්ක ගමන් අඳුනගත්තා මේ මගේ ඇඟේ ඉන්න ඕන එකා නෙමෙයි ඉන්නේ පාරයිනේ. ඒ අමනුෂ්‍යයා මෙයාව දැක්ක ගමන් කතා කළා "හප්පේ උඹ සතියක් කල් ගත්තානේ. සතියක්ම උඹ මගෙන් ගැලවිලා හිටියානේ" කියලා අර අමනුෂ්‍යයා කතා කළා. මේ මිනිස්සයත් දැන් කලින් ඉතින් දැකලා තියෙන නිසා බය වුන්නේ. මේ මිනිස්සයත් කෙලින්ම කතා කළා. "ඒකනේ මේ සතියේ උඹ මගේ ළඟට ආවේ නැහැ කියලා මට ගාණක් උනේත් නැහනේ. කොහෙද මේ සතියේ උඹ හිටියේ? මොකෝ උඹ මගේ ළඟට ආවේ නැත්තේ?" එතකොට මේ යක්ෂයා කිව්වා "කොහෙන්ද උඹේ ළඟට? උඹ හිටියේ මහා බල සම්පන්න කෙනෙක් ළඟනේ. ඔය පුද්ගලයාගේ ගේ අහලකට තියා ගම අහලකටවත් කිට්ටු වෙන්න බෑ අපිට. හප්පේ පුද්ගලයාගේ තියෙන අනුභවය." එතකොට මේ මිනිස්සයා කිව්වා "මොකක් මගේ මිත්‍රයාගේ එච්චර අනුභවය? එහෙම අනුභවයක් මට දැනුන්නේ. මොකක්ද අපේ ඒ අනුභවය?" "නෑ ඒ අනුභවය උඹලට දැනෙන්නේ නෑ. උනාට ඒක අපට දැනෙනවා. ඒ අනුභවයේ ඔහුගේ තියෙන තෙරුවන් සරණ. දන්නවාද නුඹගේ මිත්‍රයා තෙරුවන් සරණ ගිහින් ඉන්නේ මගේ ජීවිතේ තියෙනකන් දිවි දෙවනි කරලා මම බුදුරජුන් සරණ යනවා ධර්මයේ සරණ යනවා සංඝයා සරණ යනවා කියලා හප්පේ බඳු පුද්ගලයන්ට අපිට කිට්ටු වෙන්නවත් බෑ කිව්වා." එතකොට මේ මිනිස්සයා කල්පනා කළා ඉතින් එහෙනම් මේ නීච යකාගෙන් බේරෙන්න මටත් කරන්න තියෙන්නේ මේකනේ. එහෙම්ම දන ගහගත්තා, එතනම වන්දනා කරගත්තා. ඒ මොහොතේම තෙරුවන් සරණ ගියා. මමත් මගේ ජීවිතේ තියෙන තාක් දිවි දෙවෙනි කොට බුදුරජුන් සරණ යමි, ධර්මයේ සරණ යමි, සංඝයා සරණ යමි කියලා S2 අරිනකොට අර අමනුෂ්‍යයනේ එච්චර ප්‍රබලයි මොද්ද බලවත්ව තෙරුවන් සරණ ගියෝ. ඒ නිසා බලවත්ව තෙරුවන් සරණ ගියපු කෙනෙක් ධාතු සෑයකට පිං රැස් වෙන ආකාරයේ බාරයක් හාරයක් වෙනවා නම් ආන් ඒකින් මේ ජීවිතෙත් පිං හැදෙනවා. එයාට තව පිං කරගන්න අවස්ථා තිබෙනවා. අපි හිතමු ඔන්න මහා සෑයකට අපේ ජීවිතේ යම් ප්‍රශ්නයක් විසඳ ගන්න කියලා අපි වාර්ෂිකව බාරයක් වෙනවා. එතකොට බලන්න මේ බාර වෙන එක වටින්නේ නැද්ද? රුවන්වැලි මහා සෑයට ඔබ බාරයක් වුණොත් එහෙම අවුරුද්දකට සැරයක් අනිවාර්යෙන් සෑයට යන්න වෙනවා. ඒ බාරය ඔප්පු කරන්න යන්න එපා. ඔන්න සෑයට යනවා. සෑය බොහොම ගෞරවයෙන් වන්දනා කරන්න ලැබෙනවා. අපි හිතමු නෙළුම් මල් 1000කින් නම් බාර වුණේ අවුරුදු පතා සෑයට නෙළුම් මල් 1000 ගානේ පූජා කරන්න අවස්ථාව ලැබෙනවා. දෙවියන්ගේ ආශිර්වාදයත් උපකාරයත් ලැබෙනවා. කොච්චර යහපතක්ද? ඒ නිසා අර්ථය සලකා කටයුතු කරන්න. අර්ථවත් දෙයක්ම කරන්න. ඉන්න තියෙන්නේ පොඩි කාලයයි. ඒ පොඩි කාලය ඇතුලේ නිරර්ථක දේවල් වලට තමන්ගේ ජීවිතේ නිකං කාලය නාස්ති කරන්න එපා. අර්ථවත් දෙයක්ම තමන්ගේ ජීවිතේට එකතු කරගන්න. ඒ උදෙසා මේ ලැබෙනු සත්පුරුෂ ඇසුර, කල්යාණ මිත්‍ර ඇසුර තමන්ගේ ජීවිතේට පිහිටක් කරගන්න අප හැම දිනාට වාසනාව ලැබේවා. කල්යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරේ මනාකොට තෙරුවන් සරණේ පිහිටා පින් කුසල් ගුණ ධර්ම දියුණු කරගෙන අපටත් මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ
චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව වේවා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුනා වූ සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. සග්දෙවිඳුන් සතරවරන් දෙවිවරු සෙම්පති දෙවිවරු ප්‍රධාන කොට සදෙව් ලෝකවාසී දෙවියෝද අපගේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවියෝද ලංකා භූමිය සුරකින්න සියලු දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ දෙව් සැපෙන් දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. ඒ සියලු දෙවියෝ අප හැම දිනාවම ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. රැස් කළ මේ පින අපගේ කල්යාණ මිත්‍ර ගුරු දෙවිඳුන්ටත් මහමෙවුනා වාසී රටලෝක වාසී මහා සංඝරුවනටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින දරුවන්ටත් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා. සාදු සාදු සාදු. ලට නිරන්තරයෙන් බණපද අහන හැම දිනාට මේ පින්වල ආශිර්වාදයෙන් රැකරක්ෂා ව්‍යාපාර වෙලෙහෙනදාන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතු මේ ආදී සියලු දේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්නට ලැබේවා. පේන නොපෙනෙන උවදුරු බාධා සියල්ල දුරින්ම දුරු වේවා. ගෞතම බුදුරජාන් වහන්සේගේ ශාසනය තුල තව තවත් කල්යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුර ලැබමින් හොඳට පින් කරගෙන හොඳට ගුණ ධර්ම දියුණු ධර්මාවබෝධයෙන් සැනසෙන්න හැම දිනාම වාසනාවන්ත. තෙරුවන් සරණකට. නමෝ බුද්ධාය.